remembering the brand values. එහෙම නැත්නම් අපි කියනවා brand එකක් වශයෙන් ගත්තොත් එහෙම product එකක් වශයෙන් ගත්තොත් එහෙම මේ customer කෙනෙක්ට value එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් customer කෙනෙක්ට ඒ product එකේ brand එක කෙරෙහි value එකක් පවතින්න ඕනේ. එතකොට අපි ගත්තොත් එහෙම Apple product එක Apple brand එක ගත්තොත් එහෙම ඇත්තටම මේ Apple brand එක කෙරෙහි මිනිස්සුන්ට එහෙම නැත්නම් පාරිභෝගික නැත්නම් customers වලට තියෙන value එක තමයි Apple brand එක හැම වෙලේම අලුත් දෙයක් ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ට දෙන්නේ. එතකොට මේ brand value එක පැත්තෙන් එහෙම නැත්නම් product value එක පැත්තෙන් ගත්තොත් එහෙම මේ Apple කියන brand එක හැම වෙලේම අලුත් innovative දෙයක් නිර්මාණය කරන එක. අපි හැම වෙලේම අපි දන්න දෙයක් තමයි ඊළඟ Apple phone එක ගැන අපි හැම වෙලේම හරිම noisy එහෙම නැත්නම් හරිම excitement එකකින් ඉන්නේ. especially අපි ගත්තොත් එහෙම Apple fans ලා. මෙතනදී අපි ගත්තොත් එහෙම Apple brand එකට තියෙන අලුත් Apple phone එක, Apple watch, iWatch එක වෙන්න පුළුවන්. ඒ දේ මොකද? එහෙම නැත්නම් අලුතෙන් තියෙන features මොනවද? ඒ brand එක නැත්නම් product එක අලුතෙන් introduce කරන features එහෙම නැත්නම් අපිට එන facilities මොනවද කියලා අපි හැම වෙලේම හරිම කුතුහලයෙන් ඉන්නේ. දැන් අපි දන්නවා මේක අපිට කතා කරන්න පුළුවන් යම් තරකයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන පොඩි controversy එකක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අද වෙද්දී Apple ආයතන මේ වගේ දේවල් ඇත්තටම එහෙම කරනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝගේ ඒ innovativeness එක පොඩ්ඩක් drop වෙලාද කියලා. but ඒ ටික අපි පොඩ්ඩක් ඒ තරක විතරක පොඩ්ඩක් පැත්තකින් තියලා ගත්තොත් මොකද දන්න අනිවාර්යයෙන්ම ඒක iWatch එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Apple phone එක වෙන්න පුළුවන්. iPhone එක වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් අලුතෙන් ප්‍රොඩක්ට් එක launch වෙනකොට හැමෝම ඇත්තටම හරිම noisy එකකින් ඉන්නේ. හැමෝම හරිම කුතුහලයෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි අපි දන්නවා ඊළඟ Apple phone එක, එහෙම නැත්නම් ඊළඟ iPhone එක, එහෙම නැත්නම් ඊළඟ iWatch එකේ අලුත් feature එකක් තියෙන මට use කරන්න පුළුවන්. මට ඒකත් එක්ක සෑහෙන මගේ product එක enjoy කරන්න පුළුවන්. අන්න ඒ දේ මොකක්ද කියලා මම හැම වෙලේම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතන මට පුළුවන් නම් මගේ ව්‍යාපාර ආයතනය නැත්නම් මගේ brand එක ඒ Y එක drop කරගන්න නැතුව ඒ brand value එක maintain කරගෙන අයි මම මේ කරන්න කියන දේ හැම වෙලේම මතක තියාගෙන මගේ products design කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මට පුළුවන් මගේ customer base එක දිගට maintain කරන්න. මට තමයි customers ලා loyalty දිගට maintain කරන්න මගේ business එක සාර්ථක කරගන්න.